ඔබ දැන සිටියාද? ඔබේ නිවසේ ඇති මල් ගසකට ඔබේ ජීවිතයට සාමය ගෙනීමට පමණක් නෙමෙයි, ධනයද ගෙනීමට හැකි බව අද වීඩියෝවෙන් මම ඔබට කියන්න යන්නේ ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා ඔබේ නිවසේ තබාගත හැකි මල් වර්ග 5ක් ගැන මම ඔබට කියන්නම්. මේවා හරිම සරලයි, නමුත් ශක්තියෙන් බලවත්. මේ වීඩියෝව අවසන් වෙනකම් බලන්න. ඔබේ නිවසට ගැළපෙන මල් වර්ග මොනවද කියලා මේ වීඩියෝව බලලා ඔබට අදහසක් ගන්න පුළුවන්. පළමුවෙන්ම ඇන්තූරියම් මල් දෙස බලමු. ඇන්තූරියම් උණුසුම් ආකර්ශනීය ශක්තිය නියෝජනය කරනවා. මෙම මල් රතු හෝ රෝස පැහැයෙන් යුක්තයි. ෆෙන්ෂුයි මතය අනුව රතු වර්ණය කියන්නේ සාර්ථකත්වය, ක්‍රියාශීලී ශක්තිය සහ මුදල් අවස්ථා පිළිබඳ සංකේතයක්. ඇන්තූරියම් මල් ඔබේ නිවසේ දොරටුව අසල විසිත්ත කාමරයේ දීප්තිමත් නමුත් ඍජු නොවන ආලෝකයක තැබීම වඩාත් සුදුසුයි. ඔබ මේ මල් දුටු විගස ඔබට පරිසරය ශක්තියෙන් පිරී ඇති බව ඔබට හැඟෙනු ඇත. ධනය ආකර්ෂණීය වෙන්නේ ආකර්ෂණය සහ විශ්වාසය එකතු වෙන තැනටයි. පීස් ලිලි මල්. පීස් ලිලි සුදු පැහැයෙන් යුක්තයි. සුදු මල් කියන්නේ සාමය සහ පිරිසිදු භවයේ සංකේතයක්. ධනය ආකර්ෂණය කර ගැනීමට ඔබට අවශ්‍ය පළමු දෙය අභ්‍යන්තර සාමයයි. පීස් ලිලි නිවසේ ඇති අසුභ ශක්තියින් ඍණ ශක්තිය අවශෝෂණය කරන ශාකයක් ලෙස විශ්වාස කෙරේ. මෙම මල් ඔබේ නිවසේ නිදන කාමරයේ ජනේලය අසල හෝ ඔෆිස් කාමරයේ මේසය මත ඍජු හිරු එළිය නොමැති ස්ථානයක තිබීම වඩාත් සුදුසුයි. මෙම මල් ඔබේ ඇසට නිතර ගැටෙන විට ඔබට ආතතිය අඩු වෙනවා. පැහැදිලි මනසක් ඒ තුළින් නිර්මාණය වෙනවා. පැහැදිලි මනසකින් ඔබට වඩාත්ම හොඳ තීරණ ගත හැකියි. රෝස මල්. රෝස ගැන හිතන්න. ලෝකය පුරා සෙනෙහසේ, ප්‍රීතියේ හා ආත්මයෙන් ජීවත්වීමේ සංකේතයයි. රතු පාට හෝ රෝස පාට රෝස මල් ආදරේ කම්පනය නියෝජනය කරයි. ඔබේ ගෙවත්තේ හෝ බැල්කනියේ හිරු එළිය හොඳින් වැටෙන ස්ථානයක තැබීම වඩාත් සුදුසුයි. ඔබේ ඇසට රෝස මල් නෙත ගැටීමෙන් ඔබේ හදවත සතුටින් පිරී යනු ඇත. මුදල් ස්වාභාවිකවම ඔබ වෙත පැමිණෙනු ඇත. ඊළඟට රිසන්තමම්. ලෝකයේ බොහෝ රටවල් සංස්කෘතිකව දීර්ඝායුෂ, ගෞරවය සහ සාමයේ සංකේතයක් ලෙස සලකනු ලබන මලක්. රිසන්තමම් මල් බොහෝ විට කහ පැහැයෙන් යුක්තයි. ආසියානු සංස්කෘතිය තුළ කහ වර්ණය ධනයේ සංකේතයක්. දීප්තිමත් කහ මල් නිවස තුළ බලාපොරොත්තුවේ ශක්තිය වැඩි කරයි. රිසන්තමම් මල් විසිත්ත කාමරයේ දීප්තිමත් ස්ථානයක හෝ ජනේලය අසල ඍජු නමුත් මෘදු හිරු එළිය වැටෙන ස්ථානයක තැබීම වඩාත් සුදුසුයි. කහ වර්ණය සූර්ය ශක්තිය සමග ඍජුව සම්බන්ධ වෙන බව විශ්වාස කෙරේ. හිබිස්කස් මල් හෙවත් වැඩමල. වැඩමල දේවතාවන්ට පූජා කරන ශක්තිය, ගෞරවය සහ ස්ත්‍රීත්ව බලයේ සංකේතයක් ලෙස සැලකෙන අතිශයින්ම ප්‍රබල මලක්. රතු වැඩමල හෙවත් රතු හිබිස්කස් බලවත් ධනාත්මක කම්පනයක් නියෝජනය කරනවා. ඔබේ නිවසේ හිරු එළිය ඍජුව ලැබෙන ස්ථානයක බැල්කනි එකක තැබීම වඩාත් සුදුසුයි. මෙම මල් ශක්තිය සහ නිර්භීත තීරණ සංකේතවත් කරනවා. ධනය ආකර්ෂණයට නම් ඔබ නිර්භීත තීරණ ගත යුතුයි. මතක තබා ගන්න, මල් ගසක් මුදල් උපයන්නේ නැහැ. නමුත් ඔබේ මානසිකත්වය ධනාත්මක කිරීමට, ඔබේ නිවසේ වටපිටාව ධනාත්මකව ශක්තිමත් කිරීමට උදව් වෙනවා. නිවසේ ශක්තිය වෙනස් වන විට අවස්ථාත් වෙනස් වෙනවා. ඔබේ නිවසේ මේ මල් වර්ග තියෙනවද? අදහස් දැක්වීමකින් අපිට කියන්න. මෙම වීඩියෝව ඔබට හොඳ ශක්තියක් ලබා දුන්නා නම් ලයික් එකක් දමන්න, channel එකත් subscribe කරන්න. ඊළඟ මෙවැනි ධනාත්මක වීඩියෝවකින් නැවත හමුවෙමු. ඔබට ධනය, සාමය සහ සාර්ථකත්වය ලැබේවා.